සමහර වචන අපව බය කරනවා. නමුත් නිවැරදි වෛද්‍යවරයෙක් ඒ බිය වෙනුවට විශ්වාසය ලබා දෙනවා. අද මගේ ජීවිතයේ තවත් වැදගත් පියවරක්. ඊයේ ෆැමිලි ඩොක්ටර් මාව බ්‍රෙස්ට් සර්ජන් කෙනෙක් වෙත යොමු කළා. ඉක්මනින්ම ස්පෙෂලිස්ට් කෙනෙක් හමුවෙන්න. ඒ වචනය මගේ හිතේ මුළු රෑම තිබුණා. ස්පෙෂලිස්ට්. ඒ වචනය ඇහෙනකොට මගේ හිත ගැස්සුණා. උදේ මම වෙනදාටත් කලින් නැගිට්ටා. මගේ මහත්තයා කුස්සියේ තේ එකක් හදමින් හිටියා. මාව දැකලා හිනා වෙලා කිව්වා අද තේ එක මම හදනවා. මම හිනා වෙන්න උත්සාහ කළා. ඒත් මගේ හිනාව ඇස්වලට ගියේ නැහැ. එයා මගේ කෝප්පය මගේ අතට දීලා ඩොක්ටර් කියන දේ අහමු. අපි කලබල වෙන්නේ නැහැ කියලා හිමින් කිව්වා. ඒ වචන දැන් මගේ හදවතට හුරු වෙලා. හොස්පිටල් එකට යන අතරමඟ මම කාර් වින්ඩෝ එකෙන් එළිය බලාගෙන හිටියා. පාරේ මිනිස්සු තමන්ගේ ජීවිතවලට දුවනවා. කවුරුත් දන්නේ නැහැ මගේ හිත ඇතුලේ මොනතරම් බියක් තියෙනවද කියලා. බ්‍රෙස්ට් ක්ලිනික් එකට ඇතුල් වෙනකොට මම දැක්කා මගේ වයසේ කාන්තාවක්. ඒ වගේම තරුණ ගැහැණු ළමයි. වැඩිහිටි අම්මලා. එක මොහොතකට මට තේරුණා මම මේ ගමන තනියම නෙවෙයි. ටික වෙලාවකට පස්සේ නර්ස් කෙනෙක් කතා කළා. මිස් මම මහත්තයා එක්ක ඩොක්ටර්ගේ කාමරයට ඇතුල් වුණා. ඩොක්ටර් හිනා වෙලා අපිව පිළිගත්තා. මේ ඩොක්ටර්ගේ හිනාව ෆැමිලි ඩොක්ටර්ගේ හිනාව වගේම හරිම සංසුන්. ඩොක්ටර් රෙෆරල් ලෙටර් එක කියවලා මගේ දිහා බැලුවා. ඔයා බය වෙලා ඉන්නව නේද? ඒ ප්‍රශ්නය ඇහුණු මොහොතේ මගේ ඇස්වලට කඳුළු ආවා. මම හිමින් ඔළුව වැනුවා. ඩොක්ටර් මට ටිෂු එකක් දීලා කිව්වා බය වෙන එක සාමාන්‍යයි. ඒත් අපි තවම ඩයග්නොසිස් එක දන්නේ නැහැ. ඒ නිසා අපි එක පියවරක් බැගින් යමු. ඩොක්ටර් මගේ මෙඩිකල් හිස්ටරි එක ආයෙත් විස්තරාත්මකව ඇහුවා. ගැටිත්ත මුලින්ම දැනුනේ කවදාද? ඒක ලොකු වෙනවද? වේදනාවක් තියෙනවද? පියවරේ සමේ වෙනසක් තියෙනවද? නහයෙන් කිසිම දියරයක් පිට වෙනවද? පවුලේ බ්‍රෙස්ට් කැන්සර් ඉතිහාසයක් තියෙනවද? මම හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. ඩොක්ටර් කිසිම ඉක්මනක් නැතුව ඉතා සංසුන්ව අහගෙන හිටියා. ඊට පස්සේ ඩොක්ටර් නැවත ක්ලිනිකල් බ්‍රෙස්ට් එක්සැමිනේෂන් එකක් කළා. මෙවර ගැටිත්තේ ප්‍රමාණය ස්ථානය ඒ චලනය වෙනවද? අත යට වසා ගැටිති තියෙනවද? හැමදේම ඉතා පරීක්ෂාකාරීව බැලුවා. පරීක්ෂාව ඉවර වෙලා ඩොක්ටර් පුටුවේ වාඩි වෙලා කිව්වා මට මේ ගැටිත්ත තවත් හොඳට ඇගයීමට ඕනේ. ඒ සඳහා මැමග්‍රම් එකක් කරන්න. ඒ වගේම බ්‍රෙස්ට් අල්ට්‍රසවුන්ඩ් එකකුත් කරන්න. මම හිමින් ඇහුවා ඩොක්ටර් මේක පිළිකාවක් වෙන්න පුළුවන්ද? ඩොක්ටර් ටික වෙලාවක් නිහඬව හිටියා. ඊට පස්සේ ඉතා මෘදු හඬින් කිව්වා පුළුවන් නමුත් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි අපි අනුමාන කරන්නේ නැත්තේ. පරීක්ෂණ තමයි අපට ඇත්ත කියන්නේ. ඒ වචන මගේ හිතට ලොකු සහනයක් වුණා. ඩොක්ටර් කිසිම වෙලාවක මාව බය කළේ නැහැ. එයා මට දුන්නේ බලාපොරොත්තුව. ඩොක්ටර් රෙෆරල් ෆෝම්ස් ලියන අතරේ මහත්තයා ඇහුවා ඩොක්ටර් මේ පරීක්ෂණ ඉක්මනින්ම කරන්න ඕනෙද? ඩොක්ටර් හිනා වෙලා කිව්වා ඔව් හැකි ඉක්මනින් කරන්න. කල් තියා හඳුනාගන්න එක තමයි අපේ ලොකුම වාසිය. ක්ලිනික් එකෙන් එළියට ආවට පස්සේ
මම හොස්පිටල් ගාඩන් එකේ බෙන්ච් එකක වාඩි වුණා. මගේ මහත්තයා මං ළඟින් වාඩි වෙලා කිසිම දෙයක් කිව්වේ නැහැ. එයා මගේ අත අල්ලගෙන හිටිය විතරයි. මම එයාගේ උරහිසට හිස තියාගෙන හිමින් කිව්වා ස්තුතියි මාව තනි නොකරනවට. එයා හිනා වෙලා ඔයා මගේ බිරිඳ. මේ ගමන මගේ ගමනත්. අපි හොස්පිටල් එකෙන් එළියට එනකොට අහස පුරා සුදු වලාකුළු. මම හිතුවා සමහර පිළිතුරු ඉක්මන් නොවී එනවා. නමුත් නිවැරදි පිළිතුරු එනකල් බලාගෙන ඉන්න එකත් ධෛර්යයක්. අද දවසේ දැනුවත් කිරීම. බ්‍රෙස්ට් සර්ජන් යනු පියවි රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ ශල්‍ය වෛද්‍යවරියකි. ඔහු හෝ ඇය වෛද්‍ය ඉතිහාසය විමසයි. පියවරු සහ අතයට ප්‍රදේශීය පරීක්ෂා කරයි. මැමග්‍රම් සහ බ්‍රෙස්ට් අල්ට්‍රසවුන්ඩ් වැනි රූප පරීක්ෂණ නිර්දේශ කරයි. අවශ්‍ය නම් කෝ නීඩල් බයොප්සි සඳහාද යොමු කරයි. මෙම හමුවේදී පමණක් පිළිකාවක් තහවුරු නොකෙරේ. නිවැරදි රෝග විනිශ්චය සඳහා රූප පරීක්ෂණ සහ අවශ්‍ය නම් පටක පරීක්ෂණ අත්‍යවශ්‍ය වේ. අද එයා මට දුන්නේ පිළිතුරු නෙවෙයි. ඒත් එයා මට දුන්නේ විශ්වාසයක්. ක්ලිනික් එකෙන් එළියට ආවම එයා මගේ අත අල්ලගෙන කිව්වා අපි ඉක්මන් වෙලා බය වෙන්නේ නැහැ. අපි ඉක්මන් වෙලා බලාපොරොත්තුත් අතාරින්නේ නැහැ. ඒ වචන මගේ මුළු දවසම ශක්තිමත් කළා. ගෙදර ආවම පුතා දුවගෙන ඇවිත් මගේ බෑග් එක අරගෙන ගියා. පොඩි දුව අම්මාට තේ එකක් හදන්නද කියලා ඇහුවා. ලොකු දුව යුනිවර්සිටි එකෙන් වීඩියෝ කෝල් එකකින්. අම්මා වීකෙන්ඩ් එකේ ඔයාගේ කැමති කෑම මම හදනවා කියලා හිනා වුණා. එයා තාමත් සම්පූර්ණ ඇත්ත දන්නේ නැහැ. ඒත් එයාලගේ ආදරය මගේ ඖෂධය වෙලා තිබුණා. ඩේ 7 අවසානය. අද මම විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වුණා. තාමත් පිළිතුරක් නැහැ. ඒත් නිවැරදි මාර්ගය දැන් පැහැදිලි. හෙට මම ජීවිතේ පළමු මැමග්‍රම් පරීක්ෂණයට යනවා. බය තවමත් මගේ හිතේ තිබුණා. නමුත් බලාපොරොත්තුවක් දැන්නේ බියට වඩා ටිකක් ලොකු වෙලා තිබුණා.